ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ශාරීරියේ සංදි නිදහස් කරලා චලනයේ නියම පදනමක් හදන සුවිශේෂී ව්‍යායාම මාලාවක් ගැන. හිතන්න පුළුවන්ද සරල චලන පහනවකින් මුළු ශරීරයම අවදි කරන්න පුළුවන් කියලා? ඇත්තටම පුළුවන්. දැන් අපි බලමු ඒ කොහොමද වෙන්නේ කියලා. මේක අපේ පා ඇඟිලි වල ඉඳන් හිස දක්වාම හැම ප්‍රධාන සංදියකටම ක්‍රමානුකූලව බලපාන අභ්‍යාස මාලාවක්. හොඳයි. ඉතින් මේ අභ්‍යාසමාලාව පටන් ගන්න කලින් අපි පොඩක් බලමු මේකෙදි කියන නමේ තේරුම මොකක්ද මේකේ මූලික අරමුණ මොකක්ද කියලා. සංස්කෘත භාෂාවෙන් පවන් මුක්තාසන කියන්නේ වාතය නිදහස් කිරීම කියන එක. අන්නේ නමින්ම කියවෙනවා වගේ මේකෙන් ශරීරයේ තියෙන තද ගතිය, එකතැන හිර වෙලා තියෙන බල ශක්තිය නිදහස් කරලා ලේ ගමනාගමනය හොඳටම උත්තේජනය කරනවා. මෙතන තියෙන ඇත්තටම විශේෂම දේ තමයි මේක සංකීර්ණ අමාරු යෝගාසන ගැන නෙවෙයි. නෑ. ඒ වෙනුවට මේකේ සම්පූර්ණ අවධානය යොමු වෙන්නේ හරිම මෘදු සිහියෙන් කරන ක්‍රමානුකූල චලනයන් වලට. ඒ හරහා තමයි සංදි ටික නිදහස් කරගන්නේ. හරි. අපේ මේ ගමන අපි පටන් ගන්නේ බිම ඉඳන් උඩට. ඒ කියන්නේ අපේ මුළු ශරීරයේම පදනම අපේ පාදවලින්. ඉතින් මේ අභ්‍යාසමාලාව පටන් ගන්නෙම ශරීරයේ තියෙන පොඩිම සංදි වලින්. මුලින්ම පා ඇඟිලි නවනවා, ඊට පස්සේ වලලු කර නවනවා, ඊටත් පස්සේ වටේක කරකවනවා. ගොඩක් වෙලා වාඩි වෙලා ඉඳලා හිරිවටනු ගතිය නැති කරලා ඒ සංදිවලට අලුත් ජීවයක් දෙන්න මේක නියමයි. හරි. ඊළඟට අපි එන්නේ දණ හිස් වලට. මෙතනදිත් සරලව නවනවා, කරකවනවා. ඊට පස්සේ තමයි අර්ධ තිතිලි ආසන එහෙම නැත්නම් half butterfly ඉරියව්වට එන්නේ. මේකෙන් උකුල් සංදිය නිදහස් කරනවා. හරියටම සමනලයක් තට්ටු ගහනවා වගේ හරිම මෘදුව දණ හිස උඩට පහළට චලනය කරන එක තමයි මෙතන වෙන්නේ. යටි කයේ අභ්‍යාස තව ටිකක් ඉස්සරහට ගෙනියමු. බිම දිගා වෙලා බයිසිකල් පදින වගේ චලනයන් කරනවා, උකුල හිමීට කරකවනවා. මේකෙන් වෙන්නේ අපේ සංදිවලට අවශ්‍ය ස්වභාවික ලිහිසි තෙල් වගේ දෙයක් උත්තේජනය වෙන එක. ඒ නිසා ශරීරයේ වැදගත්ම සංදියක් වෙන උකුල් සංදියේ හිර නොවි හොඳට ක්‍රියාත්මක වෙනවා. හොඳයි. දැන් අපි ශරීරයේ පදනම හදාගත්තා. ඊළඟට අපි යන්නේ අපේ මෙවලම් දිහාවට. ඒ කියන්නේ බාහිර ලෝකයේත් එක්ක අපි වැඩ කරන අත් සහ බාහුවලට. දවසම ටයිප් කරලා දේවල් අල්ලලා වෙහෙසටපත් වුණු අත්වලට මැණික් කටුවලට මේ චලනයන් හරිම වැදගත්. මුලින්ම මිට මොළවල දිග අරිනවා. ඊට පස්සේ හුස්ම එක්කම මැණික් කටුව නවනවා. මතක තියාගන්න හුස්ම ගන්නකොට මැණික් කටුව උඩට, හුස්ම පිට කරනකොට පහළට. මේකෙන් අපිට හොඳටම පේනව නේද මේ අභ්‍යාසමාලාව කොච්චර ක්‍රමානුකූලද කියලා. දැන් අපි එන්නේ වැලමිටට. මෙතනදිත් හුස්ම ගැන හිතේ තියාගෙන වැලමිට නවනවා. ඊට පස්සේ උර හිස් සංදි නිදහස් කරගන්න ලොකු වටයක් නිදහස් වටයක් කරකවනවා. අපි දැන් මේ අභ්‍යාසදාමේ අන්තිම පුරුකට ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි බෙල්ල. ගොඩක් දෙනෙක්ට ආතතිය, තද ගතිය එකතු වෙන තැනක් තමයි මේ. ඒ නිසා මේකට අවශ්‍ය හරිම ප්‍රවේශම් සහගත හිතාමතා කරන චලනයන්. මේක චලන 4ක සෙට් එකක්. මේකෙන් බෙල්ලේ හැම චලන පරාසයක්ම ආවරණය වෙනවා. ඉස්සරහට පස්සට නවනවා, දෙපැත්තට නවනවා, වමටයි දකුණටයි හරවනවා, අන්තිමද සම්පූර්ණ හෙමින් වටයක් කරකවනවා. විශේෂයෙන්ම කම්පියුටර් එක දිහා බලන් ඉඳලා බෙල්ල රිදෙන අයට මේක හරිම ගුණදායකයි. හොඳයි. ඉතින් පා ඇඟිලි වලින් ඉඳන් පටන් අරන් හිස දක්වා ආපු මේ සම්පූර්ණ ගමනෙන් අපිට ඇත්තටම ලැබෙන්නේ මොකද්ද? විශ්වාස කරන්න මේ සුවිශේෂී චලනයන් 15න් මුළු ශරීරයේම සංදි පද්ධතියට ක්‍රමානුකූලව සලකලා ඉවරයි. ඉතින් මෙතන තියෙන වැදගත්ම දේ තේරුම් ගන්න. මේක නිකම්ම එකතු කරපු ව්‍යායාම ටිකක් නෙවෙයි. මේක හරියට මුළු ශරීරයේම සංදි ටික ස්කෑන් කරනවා වගේ වැඩක්. ඒ වගේම මේක අපේ මූලික චලන හැකියාවයි සෞඛ්‍යයි පවත්වා ගන්න තියෙන පරිපූර්ණ ක්‍රමයක්. දැන් පොඩ්ඩක් හිතන්න. දවස පටන් ගනිද්දිම මේ විනාඩි 5 සරල අභ්‍යාස ටික පුරුද්දක් කරගත්තොත් දවස කොයිතරම් වෙනස් වෙයිද? වඩාත් ක්‍රියාශීලී සුවපහසු දවසකට කොයිතරම් ශක්තිමත් පදනමක් වැටෙයිද?